ඔයාගේම ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් මේකත් අහගෙන යන්න. හිතවතුනි ව්‍යාපාරයට එන කස්ටමර්ට ලොකු ඇටෙන්ෂන් එකක් දෙන කෙනෙක්ද ඔයා? ඒ කියන්නේ කස්ටමර්ට අනවශ්‍ය ප්‍රමාණය ඇටෙන්ෂන් එකක් ඔයා දෙනවද? උදාහරණයක් ගමුකෝ. හිතන්න මෙහෙම. ඔබ ගිහිල්ලා ඇති ඔය අනිවාර්යෙන් ඔය ලංකාවේ තියෙන ඉහළ පෙළේ එහෙම නැත්නම් අර විශාල ඇඳුම් සාප්පු වලට ලස්සන ලොකු බිල්ඩින් එකක ලස්සනට ඇඳුම් ඇරේන්ජ් කරලා තියෙනවා. අපිට ඕන තරම් තෝරන්න පුළුවන්, එහෙම යන්න පුළුවන්. මේ වගේ තැනකට යනකොට ඔයාට මේ අත්දැකීම අනිවාර්යෙන් ඇති වෙලා ඇති. ඔයා ඔන්න දොරෙන් ඇතුල් වෙනවා. එහෙම නැත්නම් ඒ අදාළ ෆ්ලෝ එකට ඇතුල් වෙනවා. ඇතුල් වෙනකොට මොකද වෙන්නේ? සේල්ස් බෝයි කෙනෙක් හරි සේල්ස් ගර්ල් කෙනෙක් හරි ඔයා දිහා බලාගෙන ඉන්නවා. එනකොට මහාන සර් මොනව ගන්නද? ගොඩක් වෙලාවට අපි ඇඳුම් කණේකට යන්නේ ඒ මෙන්න මේ රතු පාට බොත්තම් තියෙන නිල් පාට ෂර්ට් එක අරන් ඉන්න කියලා හිතාගෙන නෙමෙයිනේ. ගොඩක් වෙලාවට යන්නේ අපි කො සමහරවිට නිකන් ගිහලා බලනවා මොනවා හරි ගන්න ඇඳුමක් තියෙනවද? එහෙම නැත්නම් තව කෙනෙකුට දෙන්න ටැග් එකක් තියෙනවා. මේ වගේ දෙයකට නේ අපි යන්නේ. ඉතින් අර ගිය ගමන් අර වගේ ප්‍රශ්නයක් අහපුවම අපිට දෙන්න උත්තර නැහැ. ඒකට මිනිස්සු කැමති නැහැ. පළවෙනි එක. දෙවෙනි එක තමයි ඔයා මොකක් හරි දෙයක් තෝරනවා. දැන් මේ වගේ ඇරේන්ජ් කරලා දිනන වට නිදහසේ තෝරන්නනේ. දැන් ඔයා තෝරන ගමන් සර් මේ ෂර්ට් එක හොඳයිද? මේ කළු පාට එක හොඳ නැද්ද? මේ නිල් පාට එක හොඳ නැද්ද? දැන් එයා දන්නේ නැහැ ඔයා මොකද්ද හොයන්නේ කියලා. සමහරට ඒක දැනගන්න වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න නැහැ. හැබැයි ඒක නෙමෙයි අප්‍රෝච් එක. ඒක වැරදි. මේක හිතවතුනි සමහර මිනිස්සු ඉන්නවා Tamanට අනවශ්‍ය අවධානයක් දෙනවට අකමැති. සමහර මිනිස්සු ඉන්නවා ඇවිල්ලා අර වඩාගෙන ගිහිල්ලා Tamanට අවශ්‍ය දේ ගෙනත් දෙනවා වගේ සර්විස් එකක් තියෙනවා නම් කැමති. එහෙම මිනිස්සු අඳුරගන්න ලේසි. අපි ඒක වෙනම කතා කරමු. හැබැයි බහුතරයක් දෙනා මෙන්න මේ ක්‍රමවේදයට අකමැති. හැබැයි අර පුද්ගලයාට අවශ්‍ය වෙලාවක් එනවා. ඒ කියන්නේ එයාට අවශ්‍ය ප්‍රොඩක්ට් එක තෝරගත්තට පස්සේ සමහර වෙලට ඒකේ සයිස් එකක් බලාගන්න එහෙම නැත්නම් ඒ වෙන ඩිසයින් එකක් තියෙන දෙයක්. අන්න ඒ වෙලාවට පටවිට බලනකොට කවුරුත් නැහැ. මේක ඔයාට අනිවාර්යෙන් මූණ දෙන්න වෙන ඇති ගැටලුවක්. එතකොට බලන්න අවශ්‍ය වෙලාවට ඇටෙන්ෂන් එක නැහැ. අනවශ්‍ය වෙලාවට ඇටෙන්ෂන් එක තියෙනවා. මේක ඔයා කරන ඕනම ව්‍යාපාරයකට අදාළයි. ගොඩක් කස්ටමර්ස්ලා කැමති නෑ Tamanට අනවශ්‍ය ඇටෙන්ෂන් එකක් දෙනවට. එයාලට ඇටෙන්ෂන් එක ඕන වෙලාවට ඇටෙන්ෂන් එක දෙන එක තමයි ගොඩක්ම වැදගත්. මේක ඔයාගේ සිල්ලර කඩේට, ඔයා තැඹිලි විකුණන තැනට, එහෙම නැත්නම් ඔයා වෙනම ඇඳුම් මහන කෙනෙක් නම් ඇඳුම් මහන තැනට මේ ඕනම තැනකට ඇප්ලයි කරගන්න පුළුවන්. ඒක පොඩ්ඩක් හිතලා බලන්න කාරණයක්. ඔයාලගේ අදහස් තියෙනවා. ඔයාලගේ අත්දැකීම් තියෙනවා. කමෙන්ට් එකක් දාගෙන යන්න. account එක follow කරලා තියාගන්න.